Hi guys, ඔන්න එහෙනම් අද සුපිරිම සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. මේ වීඩියෝ එකකින් බලමු සුපිරියටම ඇඩ් බ්ලොක් කරන්නේ කොහොමද කියලා. මේකේ ඇඩ් බ්ලොක් කරලා ඔයාලට සල්ලි ගන්න පුළුවන්. හරි. අපි දැන් නිකන් ඉස්සෙල්ලාම ගිහිල්ලා බලමුකෝ YouTube එකට අපි. ඔයාලට පේනවා දැන් මේ කොච්චර ඇඩ් එනවද දවසකට එක වීඩියෝ බලුවා සමහර වීඩියෝ එක ඇඩ් 4-5 එනවා. සර්ච් කරපු තැන ඉඳලා ඇඩ් වීඩියෝ බලමු. ඒකෙත් දැක්කනේ මේ ඇඩ් එක ලෝඩ් මේ පැත්තෙම ඇඩ් ඇවිල්ලා හරි නිකන් දැන් අපි නිකන් වෙබ්සයිට් එකට ගිහලා බලමු ඒ වෙබ්සයිට් එකට ගියත් අපිට ඇඩ් බලා ගන්න පුළුවන් හරි දැන් ඔයාලට පේනවා මේකෙත් ඇඩ් උඩත් ඇඩ් යටත් ඇඩ් මේ ලින්ක් එකක් එහෙම ක්ලික් කරපුවම හතර වටේම ඇඩ් අපි දැන් බලමු මේව කොහොමද බ්ලොක් කරන්න කියලා ආයිත් ඇඩ් එකක් එන්නේ නැහැ ලොවෙත් ෂුවර් හරි ඔයාලා දැන් ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකට යන්න හරිද ඊට පස්සේ ඒකේ සර්ච් කරන්න PIE adblock කියලා. ඊට පස්සේ ඔයාලට උඩින් වෙනවා වෙබ්සයිට් PIE adblock org කියලා. ඒකට යන්න. ඊට පස්සේ එතන ගියව ගමන් තියෙනවා add to Chrome කියලා. ඔයාලගේ වෙබ් බ්‍රවුසර් ගන්න මේක වෙනස් වෙනවා. Opera නම් Opera එකට තියෙනවා Firefox නම් එහෙම තියෙනවා. ඊට පස්සේ මේ වගේ වෙබ්සයිට් එකට ලෝඩ් වෙයි. ඊට පස්සේ එතනින් add to Chrome කියලා දෙන්න. ඊට පස්සේ add extension දෙන්න. ඊපස්සේ පොඩි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙයි. හරි ඒක ඉන්ස්ටෝල් වුණා. නේන අපේ ඇඩ් බ්ලොකර් එක සෙටප් කරගෙන ඉවරයි අපි දැන් ගිහලා බලමු අපේ YouTube එකට. හරි ඔයාලට පේනවා දැන් ඉස්සෙල්ලා වගේ ඇඩ් එකක් ලෝඩ් වුන්නේ නැහැ ඉස්සරහින්. අපි නිකන් 4K වීඩියෝ එකක් කියලා බලමු නිකන්. ඉස්සෙල්ලා වගේ ඇඩ් එනවා නේද? හරි ඔයාලට පේනවා දැක්කනේ එක ඇඩ් එකක්වත් එන්නේ නැහැ. ඉස්සෙල්ලා මෙතනට ඇද්දිම ඇඩ් දෙක තුනක් ආවා. දැන් එක ඇඩ් එකක්වත් එන්නේ නැහැ. අපි තව වීඩියෝ එකක් බලමු. හරි දැක්කනේ මේ වීඩියෝ ලෝඩ් වෙනවා එක ඇඩ් එකක්වත් ආවේ නැහැ. අපි නිකන් දැන් ගියා වෙබ්සයිට් එක ක්‍රියේට් කරමු. අපි ඉස්සෙල්ලා ගිය වෙබ්සයිට් එකට යමු. හරි ඔයාලට පේනවා දැන් ඒකේ ඇඩ් බ්ලොක් වුණා. ඒකේ ඇඩ් ඒ වෙබ්සයිට් එකේ ඇඩ් බ්ලොක් වුණා කියලා ඔය පැත්තෙන් නොටිෆිකේෂන් එකකුත් ආවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පින් කරලා බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා ඇඩ් කීයක් බ්ලොක් කරලා තියෙනවද එහෙම. හරි අපි දැනට ඇඩ් 14ක් බ්ලොක් කරලා තියෙනවා. හරි දැන් අපි ඊළඟට ආයමු PIE වෙබ්සයිට් එකට. ඒකට ගියාට පස්සේ ඔයාලට දැන් sign up බටන් එක දීලා ක්ලික් කරලා ඔයාලට Google හරි Apple හරි දීලා log වෙන්න පුළුවන්. මම email එක දීලා log වෙනවා. ඊට පස්සේ ඔයාලට email එක දුන්නාට පස්සේ ඒකට code එකක් එයි. ඒ code එක copy කරගෙන එතනට paste කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට අලුත් එකට load point කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන ස්පෙෂල් ඔෆර් කියලා තියෙන තැන තියෙනවා PIE extension කියලා තාම එකක්. ඒක දාගත්තට පස්සේ ඔයාලට තව point 50ක් ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට එතන ඊළඟ අර විදිහටම add extension දෙන්න. ඊට පස්සේ ඒකේ ඔටෝමැටික් ඇඩ් වෙනවා. හරි ඒක ඇඩ් වුණා. ඊට පස්සේ ඔතනින් එක එක වෙබ්සයිට් ටිකක් එහෙම පෙන්නේ. දැන් අපිට දැක්කම point 50ක් හම්බුණා. ඔය ඔතන උඩ තියෙන එක එක වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඔයාලට point ටික එකතු කරගන්න පුළුවන්. මේවා සති දෙකකට තුනකට සැරයක් වගේ උතනට අප්ඩේට් වෙනවා. ඔයාලට එතනින් ගිහලා point 25 එහෙම එක එක points හම්බ වෙනවා එක එකනට වෙනම. මේ විදිහට වෙබ්සයිට් වලට ගිහලා පොඩ්ඩක් උඩ try බලලා යන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ වෙබ්සයිට් එක ක්ලෝස් කරලා දාන්න. හරි දැන් බලමු මේක රීලෝඩ් කරලා කොච්චර පොයින්ට් එකක් හම්බුණාද කියලා අපිට. හරි දැන් තව පොයින්ට් 75ක් හම්බුණා අපිට. හරි අපි තව පොයින්ට් 25ක් ඇඩ් කරලා බලමු. ඉතින් මේ වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙතන උඩට පැල්ලයට පොඩ්ඩක් ගිහලා ඒක ක්ලෝස් කරගන්න තියෙන්නේ. හරි. හරි දැන් ඔයාලට තව පොයින්ට් 25ක් හම්බුණා. ඒතකොට පොයින්ට් 200ක් තියෙනවා. ඔයාලට මේකෙන් මේ ටෙමු එකට එක එක ඔන්ලයින් shopping වෙබ්සයිට් වලට එහෙම coupon codes ගන්න පුළුවන් මේකෙන්. ඒ විදිහට ගිහලා copy කරගෙන ඔයාලගේ coupon code ටික claim කරගන්න පුළුවන්. මෙතන ඊට පස්සේ ඔයාලා කොහොම හරි point 1000ක් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලගේ සල්ලි ටික කිලිම ඩොලර්ස් 10ක් වුණ ගමන් ඔයාලට එතනින් PayPal account එකට ඔයාලගේ සල්ලි ගන්න පුළුවන්. මම දැන් මගේ අනිත් account එක ඉලිය පෙන්නන්න මගේ point කීයක් තියෙනවද කියලා. හරි ඔයාලට පේනවා මගේ අනිත් account එකේ add 6648ක් බ්ලොක් කරලා තියෙනවා add. ඒකේ point
පොයින්ට් තියෙනවා පොයින්ට් 426ක් මම මේකේ සල්ලි ගන්න දෙවනි පාර. මේ විදිහට ඔයාලට මේ පේනවා මෙතන පොයින්ට් 100ක් පවා අප් වෙලා තියෙනවා. මේ විදිහට එකතු කරගන්න තියෙනවා. ඊට පස්සේ කෙලිම PayPal account එකට සල්ලි ගන්න පුළුවන්.